හොඳයි. අද මම යන්නේ මේ කොහිල වලින් හොඳ සැලඩ් එකක් හදාගන්න. RSS වලින් පීඩා විඳින අයට මේක හොඳ කෑමක්. ඒතර කොහිල ගන්න අකමැති වුණාට අපිට මේ RSS වගේ රෝගිකදී කොහිල නොකා බැරි වෙනවා. හදා ගන්න ඕනේ. මේ විදිහට කොහිල ටික හොඳට සුද්ධ කරගෙන ග්‍රේට් කරගන්න ඕනි. ඒක සාමාන්‍ය ලොකු පැත්තෙන් තමයි මේක ග්‍රේට් කරන්න. ඒක ලේසි. චූටි පැත්තෙන් ටිකක් නූල් වැදින වැඩිනේ. ඒ නිසා මේ විදිහට ග්‍රේට් කරගන්නවා. මේක එකතු වෙනවා. එනවාට ඒක අපිට අතින් මේ අයින් කරගන්න පුළුවන්. මේ විදිහට ග්‍රේට් කරගත්ත කොහිල ටික රතු ලුණු, සුදු ලුණු, රතු ලුණු, බී ලුණු එකතු කරන්න පුළුවන්. නමුත් මෙතනදී මම එකතු කරන්නේ බී ලුණු. ඒතර පොල් සාමාන්‍ය ප්‍රමාණයක කිරි අවශ්‍ය නැහැ. ඒතර පොල් දාන්නේ නැහැ. කිරි දාන්න මෙතනදී. මේ විදිහට ග්‍රේට් කරගත්ත කොහිල ටිකට රතු ලුණු හරි බී ලුණු හරි දාන්න පුළුවන්. මම මෙතනදී බී ලුණු එකතු කරන්නේ මට තියෙන. මේ විදිහට එකතු කරගත්ත බී ලුණු ටිකට කොහිල ටිකට එකතු කරගෙන මේකට අපි අවශ්‍ය කරන අර පොල් කිරි උක්කුවට ගන්න ඕන. මොකද කොහිල වගේ දෙයක් ඇතරම කන්න අමාරුයිනේ. ඒකට උක්කුම කිරි දාන්න ඕනේ. පොල් සාමාන්‍ය වෙඩිපුර ගාගෙන ඒකට හොඳ උක්කුම කිරි දාන්න ඕනේ. කිරි දාගෙන මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට කිරි දා ගන්න ඕනේ. කොහිල ප්‍රමාණයට සරිලන විදිහට. අපි මේකට එකතු කරගන්නවා තව ලුණු. ලුණු ටික එකතු කරගෙන ලුණු සාමාන්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගෙන මික්ස් කරගෙන ඒකට එකතු කරන්න ඕනේ ගම්මිරිස් කුඩු සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක්. ගම්මිරිස් කුඩු සාමාන්‍ය ප්‍රමාණයකුත් මේකට එකතු කරන හොඳින් කවලම් කරගන්න ඕනේ. හොඳට කවලම් කරගන්න මේ කොහිල වලට පොල් කිරි හොඳට වදින්න. පොල් කිරි ඉතින් මේකට අල්ලන්න අපි හොඳට කොහිල ටික කවලම් කරගන්නවා. මෙතෙන් මම තක්කාලි එකතු කරනවා. ඇත්තටම තක්කාලි කන්න හොඳ නෑ කියනවා මේ සාමාන්‍ය RSS වගේ රෝගයකට මේ තෙල් දාලා ඇත්තටම කන්න හොඳ නෑ තක්කාලි එච්චර හොඳම නෑ. නමුත් මම හිතනවා මෙතන මේ අමුවෙන් කෑවට තක්කාලි කිසිම අගුණයක් නැහැ කියලා. මෙතන මම තක්කාලි එකතු කරගන්නවා. මොකද මේ කොහිල කන්න පුළුවන් වෙන විදිහට අපිට ඕන්න මේකට උම්මලකට ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. මේ කොහිල කන්න අකමැති නේ සාමාන්‍ය ඇත්තටම. ඒ හින්දා මේකට තක්කාලි ටිකක් එකතු කරලා කන්න පහසු වෙන්න තමයි මම මෙතන එකතු කරන්නේ. ඕන් අකමැති නම් තක්කාලි එකතු කරගන්න ඉතින් පුළුවන්. මේකට උම්බලකට ටිකක් එකතු කරද්දාම තව ටිකක් කොහිල කන්න පුළුවන් ඉතින්. කොහිල වගේ දෙයක් ඉතින් කන්න හිතෙන විදිහට හදා ගන්න ඕනේ මේ විදිහට. මේකට මම එකතු කරගත්ත තක්කාලි ටිකකුත් අවශ්‍යමත් නැහැ. මේකට උම්බලකට ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. මොකද මේ කන්න ලේසි වෙන්න. මේකට මම එකතු කරගන්නවා දෙහි. මෙතෙන්ද මම එකතු කරන්නේ දෙහි. ඕන දොඩම් අර උනත් එකතු කරගන්න පුළුවන්. මොකද රසෙන්න කන්න පුළුවන් විදිහට දොඩම් උනත් දෙහි උනත් එකතු කරගන්න පුළුවන්. මේකට එතකොට ඒ රස එනවා. කන්න පුළුවන් රස එනවා. මේ විදිහට හදාගත්ත සැලඩ් එක බත් එක්ක කන්නත් පුළුවන්. ඕන දෙයක් එක්ක කන්න පුළුවන්. පාන් එක්ක උනත් කන්න පුළුවන්. මෙතෙන්දී හොඳට කොහිල ඇත්තටම අපිට කැවෙනවනේ. මේ විදිහට රසට හදාගත්තාම